ඉතින් අද කාලේ ක්‍රිකට් වල අපිට දකින්න හම්බෙච්ච වේගවත්ම පන්දුවක් තමයි මේක. ඉතින් මේ බෝලෙට පුදුම වෙන පාරක් ගානේ මට මතක් වෙන්නේ ඒ ක්‍රිකට් යුගයේ ක්‍රිකට් ලෝකේ වේගවත්ම පන්දුවන්නගේ බවුන්සර් ටික. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වේග පන්දු යවන්නෙක්ගේ ඕර එක උපරිමයටම ගෙනාපු ෂොයිබ් අක්ටර් කියන පැයට කිලෝමීටර් 160නුත් උඩ දාපු මේ පන්දු වලට ඒ කාලේ සර්වයිව් වෙන්න තරම් මේ පිටිකරුණුත් මොනතරම් දක්ෂ වෙන්නේ නැද්ද? ඉතින් ඒකයි ඒ ක්‍රිකට් යුගයේ මම හඳුන්වන්නේ මැෂින් ගන් වගේ වෙඩි තියපු පන්දුවන්නට බර අවි වලින් ගහපු පිටිකරෝ හිටපු ක්‍රිකට් ලෝකයේ ස්වර්ණමය යුගය ඒ කාලේ කියලා. අද පැයට කිලෝමීටර් 140 සීමාව ටච් කරද්දී අපි පුදුම වුණත් සමහර වෙලාවට මේ වගේ සුපිරි පන්දු යවන්නෝ ඒ කාලේ පැයට කිලෝමීටර් 160 ටච් කරද්දී අපි ලොකුවට පුදුම වුණේ නැහැ. මොකද ඒක කොයි වෙලේ හරි වෙන්න පුළුවන් කියලා ඒ කාලේ ක්‍රිකට් බලපු මිනිස්සු දැනගෙන හිටියා. ඉතින් මේ ඉන්දියන් පිටිකරුවා මොන දීපු පන්දුව කාගේද කියලා දන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න.